පැලඳුමක කතා බහක කිසිම චාරයක් නැති කුරුසකාරියක්. එයා කැමති. මොකටද? ඔයාව කසාද බඳින්නද? අනේ මේ චුට්ටයියේ. ඒක මේ පොළොට අයිති එකක් නෙවෙයි. ඒ වුණාට එයාට මේ පොළොව හොඳට තේරෙනවා. මොකුල. ඕකුන් කවදා හරි මේවා විනාශ කරලා ඕකුන්ගේ ගම් දොරවල් වලට පැනලා යන අර පෙරේර මහත්තයා වගේ. දැන් ටික දවසකින් නම් ධම්මින්නේ හරි කේන්තිය. අපි සේරම එක පැත්තේ ධම්මිය අනිත් පැත්ත. ඇයි? ඔයාට මේවා තේරෙන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ. කමක් නැහැ. මං ඔයාලට තේරුම් කරන්නම්. මං කියන ගම ඇද්දට පයින් නැතුව අහන් ඉන්නවද? හාද? ගිය අවුරුද්දේ මැයි 1 වෙනිදා ඔයා මට කොළඹ යන් කිව්වා. මං එක පයින්ම කැමති වුණා. ගෙදරට හොරෙන් තඩි බොරුවකුත් කියලා ලෑස්ති වුණා. අපි කොළඹ ගියා. බස් එකේ යනකොට මං ඔයාගේ ළඟම ඉඳගෙන ගියා. එකට කෑවා, සින්දු කිව්වා, සතුටු වුණා. ගෙදර ආවත් ඔයා මගේ ළඟින් ඉන්නවා වගේම මට දැනෙන්න ගත්තා. ඒක හරි අමුතු හැඟීමක්. බුදිය ගන්න කියලා කොට්ටේ ඉහ තියනකොටම මට ඔයා ධම්මි කියලා කතා කරනවා ඇහෙනවා. සමහර දවස්වලට මං ඔයත් එක්ක මුකුලුත් කරනවා.